ප ဋ ාණං සම්මසන්තස්ස ප ဋ ාණය සම්මර්ෂණය කරන්නා වූ ප ဋ ාණං සම්මසන්තස්ස විමලාමිත බුද්ධියා විමල කියලා කියන්නේ පින්වත්නි මල රහිත මොන මලද මල කඩ කියන්නේ මෙතන කෙලස් මල බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ సంతානයේ ක්ලේශ මලයන් සියල්ලම සෝදා හරිනු ලැබුවා අරහත්ත්වයටපත් වුණා එහෙනම් විමලාමිත බුද්ධියා විමල කියන්නේ ක්ලේශ මලයන් හරින ලද ක්ලේශ මලයන් සෝදා හරින ලද අමිත පින්වත්නි මිත කියලා කියන්නේ ප්‍රමාණයට අමිත කියලා කියන්නේ අප්‍රමාණ බුද්ධියා බුද්ධියකින් යුතු එමනම් විමලාමිත බුද්ධියා කියලා කියන්නේ ක්ලේශ මලයන් රහිත අප්‍රමාණ බුද්ධියකින් යුතු බුදුරජාණන් වහන්සේ පිළිබඳව මේ සඳහන් කරන්නේ යස්ස දේහා නික්ඛමින්සු ඒ ප ဋ ාණය සම්මර්ෂණය කළා වූ ක්ලේශ මලයන්ගෙන් රහිත අප්‍රමාණ වූ බුද්ධියකින් යුතු බුදුරජාණන් වහන්සේගේ ශරීරයෙන් මොනවද විහිදුනේ විමලාමිත බුද්ධියා යස්ස දේහා නික්ඛමින්සු ඒ ශරීරයෙන් ඒ දේහෙන් නික්මුණා වූ සුභා චබ්බන්න රංසියෝ බොහොම ප්‍රභාමත් වූ චබ්බන්න රංසියෝ ච වන්න කියන එකයි පින්වත්නි චබ්බන්න කියලා කියන්නේ ච වන්න කියලා කියන්නේ වර්ණ 6කින් යුතු රංසියෝ කියලා කියන්නේ රශ්මි මාලාවෝ මොනවද නීල පීතා රත් සේතා මංජිඨාච පභස්සරා නීල කිව්වේ පින්වත්නි නිල් පීත කියලා කියන්නේ කහ පැහැති රත් හේවත් ලෝහිත රත් කියලා කියන්නේ රතු පාටට සේතා කියන්නේ සුදු පාටට මංජිඨා කියලා කියන්නේ මදටිය පැහැයට දැන් ඔය ගොඩාක් උදවිය බෞද්ධ කොඩියේ තියෙන පාට කීයද කියලා අහුවාම සමහර අය කියනවා පාට 5යි කියලා පින්වත්නි පාට 6ක් තිබෙනවා ඒ බුදුරජාණන් වහන්සේගේ ෂඩ්වර්ණ රශ්මි මාලාවේ තිබිච්ච වර්ණයි අරගෙන තිබෙන්නේ. ඉතින් වර්තමානයේ වෙන විට ඒ මදටිය පැහැය නැත්නම් මංජිට්ඨා කියලා තියෙන තැනට බොහෝ දහම් පාසල් දරුවෝ ගුරුවරු පවා කියන්නේ තැඹිලි පාට කියලා. පින්වත්නි තැඹිලි පාට නෙමෙයි එය මදටිය පාට මංජිට්ඨා ච පබස්සරා මදටිය පැහැයද එතන චයන්නෙන් අදහස් වෙන්නේ මදටිය පැහැයද පබස්සරා පබස්සර කියන්නේ පින්වත්නි ප්‍රභාස්වර සූර්යා ලෝකයේ තිබෙන වර්ණය කවරක්ද කියලා ඔබෙන් ඇහුවොත් ඔබට දෙන්නට උත්තරයක් නැහැ. ඒක ප්‍රභාස්වරයි. ඒ ප්‍රභාස්වරය හැදිලා තියෙන්නේ පින්වත්නි වර්ණ සියල්ලගෙම එකතුවෙන්. එහෙනම් ඒකට කියන්න තියෙන්නේ සියලු වර්ණයන්ගේ එකතු වූ පැහැය කියලයි. මංජිට්ඨාච පබස්සරා තං ලෝකනාථං ඒ ලෝකනාථ වූ සුගතං සුගතයන් වහන්සේ සුගත කියලා කියන්නේ පින්වත්නි සුගතයි කියන වචනේ අර්ථ කිහිපයක් තිබෙනවා. සුන්දර වූ නිවනට වැඩි නිසා සුගතයි කියලා කියනවා. ඒ වගේම සුන්දර වූ ගමන් ඇති නිසා බුදුරජාණන් වහන්සේට සුගතයි කියනවා. දැන් අපි වාගේ අහක බල බල අනවශ්‍ය දේවල් කෙරෙහි අවධානය යොමු කරමින් බුදුරජාණන් වහන්සේ වඩින්නේ නැහැ. ඉදිරිපස බලාගෙන බිමට හෙළූ ඇස් ඇතිව බොහොම සංසුන්වයි බුදුරජාණන් වහන්සේ වඩින්නේ. හරියට කියනෝනේ මත්ත ගජින්ද විලාසිත ගාමය කියලා. මත් වූ ඇතෙකු ගමෙහි ගමන් ගන්නා වගේ බුදුරජාණන් වහන්සේ වඩිනවා කියන. ඒ නිසා පින්වත්නි එතෙන්දිත් සුගත කියලා කියනවා. එහෙනම් සුන්දර වූ ගමන් ඇති නිසා සුන්දර වූ නිවනට වැඩි නිසා බුදුරජාණන් වහන්සේට සුගතයි කියලා කියනවා. එහෙනම් තං ලෝකනාථං සුගතං ඒ ලෝකනාථ වූ සුගතයන් වහන්සේ ධම්මංච ජිනසේවිතං ඒ සුගතයන් වහන්සේටද ධම්මංච ධර්මයටද මොන ධර්මයටද ජිනසේවිතං බුදුරජාණන් වහන්සේ විසින් ඇසුරු කරන ලද සේවනය කරන ලද ධර්මයටද ධම්මංච ජිනසේවිතං මෙතෙන්දී අර්ථය ගන්න ඕන ජිනසේවිතං ධම්මංච බුදුරජාණන් වහන්සේ විසින් සේවනය කරන ලද ධර්මයටද සංඝං නිරංගනං සෙට්ඨං නිරංගන
කියලා කියන්නේ පින්වත්නි කෙලෙස් රහිත. මොකද අංගන කියන්නේ කෙලෙස් වලට. නිරංගනං කියලා කියන්නේ අංගන රහිත සංඝං සෙට්ඨං ශ්‍රේෂ්ඨ වූ සංඝයාටද. සංඝං නිරංගනං සෙට්ඨං නමාමි සිරසාදරං. නමාමි වන්දනා කරමි ආදරං ආදරයෙන් සිරසං සිරසින් ඒ කියන්නේ සිරස නමා බොහෝම ආදරයෙන් ගෞරවයෙන් වන්දනා කරමි කියලා මේ ත්‍රිවිධ රත්නයට වන්දනා කිරීම තමයි මෙතෙන්දි මේ මුල් ගාථා තුනෙන් කියවෙන්නේ.